ආයුධ පිළිගන්නේ ආයුධ හැමදෙනාම අදත් අපි කතා කරන්නේ අලුත් ගානක් මේක 24 වලගෙන වර්ගඵලයයි අර්ථ සමීකරණයයි වලින් හැදුන ගානක් අපි එකින් එක කතා කරගෙන යමු. මුලින්ම ගාන කියවලා ඉමු. උපන්දින කේක් එකක මතු පිට ත්‍රිකෝණීය සමද්විපාද ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වේ. එහි සමාන පාද දෙකෙහි දිග 2x වැඩිම වේ. රූපයේහි දැක්වෙන පරිදි සුභ උපන්දිනයක් යන වචන දිග x ගාන 2 cm සහ x 4 cm වන ත්‍රිකෝණාශ්‍රාකාර සුදු අයිසින් කැබල්ලක ලියනවා. එතන තමයි සුභ උපන්දිනයක ලියලා මම කියන්නේ. ඉතිරි කොටස රෝස පැහැයෙන් සරසා ඇති අතර එහි වර්ගඵලය 132යි වර්ග සෙන්ටිමීටර වේ. මෙන්න මේ කෑල්ල ඇරෙන්න මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය 132යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. දෙවියන් දිනවා. අපිට වෙන්නන්න කියලා දෙනවා. පළවෙනි ගානේ පළවෙනි කොටසෙන් x වර්ග ගාන 2x ඍණ 124 සමානයි බිඳුවයි කියන වර්ගජ සමීකරණය ලැබෙනවා කියලා පෙන්වන්න තියෙනවා. පෙන්නලා x කියාගේ ආසන්න සෙන්ටිමීටරයට සොයන්න කියලා දීලා තියෙනවා. අපි මේක ප්‍රකාශනයක් හදාගමු. මේක වර්ගඵලය දීලා තියෙනවා. වර්ගඵලයට දෙපැත්ත තමයි ප්‍රකාශනයක් හදාගමු. මුළු වර්ග මුළු වර්ගඵලය මුළු වර්ගඵලයට ප්‍රකාශනයක් ගත්තොත් එහෙම මෙතන 132 කියලා දීලා තියෙනවා. ඒ වටේ තියෙන කොටසේ වර්ගඵලය මේක මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය ලිංගයක x ධන 2 වාරයක් x ඍණ 7. මුල් වර්ගඵලයට අපිට තව ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ප්‍රකාශනය ලියලා ත්‍රිකෝණ සම්පූර්ණ ත්‍රිකෝණ මේක මොන ත්‍රිකෝණයක්ද? මේක සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ වගේම ත්‍රිකෝණයක් සමද්විපාද වගේම ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක් දැන් මේකේ වර්ගඵලයක් කිරීම ගන්න උනන් භාගය වැඩි කිරීම 2x වැඩි කිරීම 2x 132 ගන්න. මේක ප්‍රකාශනය කරගන්නවා. මේක මෙතන x වර්ගය මෙතන ඍණ 4x ධන 2x ඊළඟ පස්සේ ඍණ 2x මෙතන ඊළඟ පස්සේ ඍණ 1. මේක සිදු වෙලා එනවා මෙතන 2x වර්ගය සමානයි 132 ධන x වර්ග ඍණ 2x ඍණ 8යි. මේක තවත් සිදු කරොත් එනවා x වර්ගය සමානයි 124 ඍණ 2x කියලා. මේක එක පැත්තකට දාගත්තොත් x වර්ගය ධන 2x ඍණ 124 සමාන බිඳුව කියලා අපිට මෙන්න මේ වර්ග ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පෙන්නන්න තියෙන්නේ කියන්නේ ඒ සියල්ලම හොයාගන්න මොකද කරන්න ඕන? මේක අපිට පේනවා සාධක කැඩෙන්නේ නැහැ කියලා.
වැඩි වෙනවලුන සාධක කැඩෙන්නේ නැහැ කියලා. ඒකෙන් අපි කරන්නේ මොකද? මේක වර්ග පූර්ණ කරනවා. වර්ග පූර්ණ කරන්නේ මොකද? ඉතින් දානවා ඒක බලන්න මෙහෙම පොඩ්ඩක් කියලා දෙන්න. මුලින්ම කරන්නේ මේක x ගන්නවා. මෙන්න මේකේ සංගුණකයෙන් භාගයක් ගන්නවා. ඒක වර්ග කරනවා. හරිද? ඒක වර්ග කරලා මෙන්න මේ තියෙන ඉලක්ක මෙහෙම මෙහෙම 124යි. තව මෙන්න මෙතන තියෙන වැඩිපුර ඉලක්කම. හරිද? මේක සකස් වෙන්න ඉතින් අපි මේක ලියාගත්තේ. මෙතන තියෙන වැඩිපුර ඉලක්කම ඒක තමයි 1. ඒකෙන්ම අඩු කරනවා. සමානයි බිඳුව. හරිද? දෙක x ධන 1 මේකේ වර්ගය සමාන මේකේ හැමතර ගන්න ඕනද? මේක එකතු කරලා පස්සේ 125ට යනවා. එතකොට x ධන 1 වර්ගය මේක ලියාගන්න දෙකතර වර්ගමූල දැම්මොත් එහෙම 125 වර්ගමූලයක් විතර ලියාගත්තොත් එහෙම පස්වරක් කීයදෙන්නේ 25 වරක් පහනේ. එතකොට මේ විදිහට ලියාගන්න පුළුවන්. හරිද? අපිට එක්ස්ට්‍රා ගානක් ගන්න කියන්නේ දැන් මම මෙතන වර්ගමූල දාලා මෙතන වැරද්දක් කරා. මොකද මෙතනට එන්න ඕනේ ධන හෝ ඍණ කියලා. හරිද? දැන් අපිට එක්ස්ට්‍රා අගයක් විතර ගන්න පුළුවන්. x සමානයි ධන 1 මේක කරන්නේ නම් සිද්ධ වෙනවනේ. ධන හෝ ඍණ මූල ඉන්නේ එතකොට දකිනවා නේද? x සමානයි ඍණ 5 මූල 5 ඍණ 1 ඕ x සමානයි 5 මූල 5 ඍණ 1. මේක වෙන්න බෑ කියලා තේරෙනවනේ. හේතුව මොකද්ද? x කියන්නේ මොකද්ද? x කියන්නේ දීක. ඒ හින්දා මේක එන්න බෑ. හරි මේ ආන්සර් එක එන්න බෑ. එහෙනම් මේකෙන් අපි ඉස්සරහට යන්න. අපිට දීලා මූල පහේ අගය. දැන් මේක ආසන්න විදිහට ගන්න එක 2.2 4. මේ විදිහම 2.2 කියලා දාගත්තා. ඍණ 1. හරිද? මෙතන එනවා මේක සුදු කරාට පස්සේ වැඩි කරාට පස්සේ බිඳුවයි එතන ආයි දෙකක් වෙනවා. එකක් එහාට යනවා දෙනවා ඔක්කොම 10යි 11ක් කියලා. 11 හරිම දෙකයි ගුණය 11 ප්‍රශ්න දෙකයි ගුණය වෙන තුනේ එක වෙනවා 10 දෙකයි කියලා x උත්තරය මොනවද සෙන්ටිමීටර. x උත්තරය මොකද්ද 10.2 සෙන්ටිමීටර. x උත්තරය මොකද්ද සෙන්ටිමීටර වලට 10.2 සෙන්ටිමීටර කියලා x උත්තරයක් වෙනවා. මේක තමයි ඒකට x උත්තරය. දැන් අපි ගාන ඊළඟ කොටස ලියලා දෙනවා. කේක් එකේ මතු පිට දිගම පැත්තේ දිග 2.2 x මගින් දෙනු බව පෙන්වා මෙම දිග 28 සෙන්ටිමීටරට වඩා වැඩි බව පෙන්වනවා. සරලයි ප්‍රතිගාන තියෙනවා. මෙන්න මේක අපිට ඉලක්කමක් දාගමු නොදන්න පදයක් දාගමු y කියලා. අපිට තියෙන විදිහට කෙලින් පයිතලට දාන්න. පයිතලට යනවා තියෙන 2x ගේ වර්ගය දාන්න. ආය 2x ගේ වර්ගය ආය 2x ගේ වර්ගය සමාන වෙනවා y ගේ වර්ගයට. මෙතන යනවා 4x ගේ වර්ගය
ආයෙ මෙතන 4x ගේ වර්ගය සමාන වෙනවා y ගේ වර්ගයට. මේක එකතු කරාට පස්සේ 8x වර්ග සමාන y වර්ගය. මේ දෙපැත්තම වර්ගමූල දැම්මට පස්සේ එනම 2 මූල 2 x සමානයි y කියලා. මේ දිග කොටස. ඊට අපිට කියනවා එන දිග 28 සෙන්ටිමීටර් වඩා වැඩි බව පෙන්වන්න. අපි දැන් දන්නවා x ගේ අගය. તો y සමානයි 2 මූල 2 x කියලානේ අපිට උත්තරය ආවේ. x ගේ අගය දැනටමත් දන්නවා 10 සෙන්ටිමීටර් 10.2 සෙන්ටිමීටර්. 2 මූල 2 අගය අපි දන්නවා 10.2 දීලා තියෙනවා මේකේ. දත්තයක දෙන්නේ 1.41 කියලා. x එකේ දන්නවා 10.2 කියලා. මේක සිදු කරාට පස්සේ යනවා 2.82. ආයෙ මේක 10.2 වැඩි කරනවා. මේක කරන්න ලේසි විදියක් තියෙනවා. ඔන්න ලඝු බලන්න පුළුවන් නැත්නම් නිකන් වැඩි කරගන්න පුළුවන්. මේ උත්තරය යනවා 28.7 සෙන්ටිමීටර්. මේක තමයි අන්තිම උත්තරය. මොකද්ද මේ? ත්‍රිකෝණ දෙකොටසේ දෙකොටසේ දිග. ඒ කියන්නේ මේ කොටස දිග. ඒකට අපිට වෙන්න තියෙන 28ට වඩා වැඩි කියලා. අනිවාර්යෙන් 28ට වඩා 28.7 වැඩි. මේක උත්තර ගන්න. මේක තමයි උත්තරේ. එහෙනම් මේ ගාන හරියට ඉදිරියට සාකච්ඡා කරලා තවත් අලුත් ගානකින් ඉස්සරහට කවුරු. ආයෙත්